Hi guys! ඔන්න මම අද ඉන්න තැන දැක්කම පොඩ්ඩක් ඔයාලට කියන්න පුළුවන් ඇති මේ වීඩියෝ එක මොකක් ගැනද කියලා. So yes, Book Fair 2025 is right around the corner. මේ Saturday 27 start කරනවා. ඉතින් මං හිතුවා චූටි book fair tips and tricks වගේ පොඩි ඒවා ටිකක් ඔයාලත් එක්ක share කරගන්න. මේ personally මම කරන දේවල්. ඔයගොල්ලෝ තමයි මේව කරන්න ඇති. Just comment down below. So the first thing is ඔයාලා කවද්ද book fair එකට යන්නේ? I suggest weekend එක යන්න එපා, weekday එක යන්න. මොකද obvious reason weekend එකේ හොඳම සෙනග. මම හිතන්නේ weekdays වල හවස තමයි හොඳම වෙලාව book fair යනවා නම්, because එකක් hour avoid කරන්න පුළුවන් and සෙනගත් අඩුයි, පොඩක් නිස්කලංකව ඔයාලට ඔයාලගේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම බැරි නම් ඉතින් අනිවාර්යෙන් weekend එක යන්න වෙනවා, so that's fine. Second thing is ඔයාලා අනිවාර්යෙන්ම හොඳ backpack එකක් අරන් යන්න, especially පොත් ගන්න බලන් යනවා නම්. සමහර අය ඉන්නවා නිකන් enjoy කරන්න පොඩක් බලන්න යන කට්ටිය. හැබැයි ඇත්තටම පොත් ගන්න බලාගෙන යන එක්කෙනෙක් නම් හොඳ backpack එකක් ගෙනියන්න. අර shopping bag වල දාලා අතේ උස්සන් යන්න බෑ. and අර එක side එකට තියෙන bag දාන් යන්න එපා. ඊට පස්සේ කොන්ද රිදෙනවා, එහෙට මෙහෙට මාරු කර කර ඉන්න වෙනවා. easiest thing is wear a backpack. ඒක කොහෙවත් again ඇරිලත් නැහැ. ඒකින්ද ඔයාලට ලේසියෙන් කැරි කරගෙන යන්න පුළුවන්. And the third thing is wear comfortable shoes or slippers or whatever. මොකක් හරි especially girls ලා heels එහෙම දාගෙන යන්න එපා, වැඩක් නැහැ. මොකක් හරි ඔයාලට හොඳට ඇවිදින්න පුළුවන් විදිහේ සපත්තු දෙකක් දාගෙන යන්න. ඊළඟ එක තමයි, this is not a tip, හැබැයි මම කියන දෙයක්, ඔයාලා පොත් ගන්නේ නැත්නම් නිකන් බොරුවට කඩවල් ඇතුළට ගිහිල්ලා අර book racks ඉස්සරහා හිටගෙන ඉන්න එපා නිකන්, if you are not interested. because ගොඩක් සෙරග ඉන්නවා, සමහර අය ඉන්නවා ඇත්තටම like පොත් හොඳට බලලා ගන්න ආසාවෙන් ඉන්න කට්ටිය. ඒ හින්දා නිකන් ඔහෙ ගිහිල්ලා අර මම දැකලා තියෙනවා සමහරලාට මිනිස්සු නිකන් හිටගෙන ෆෝන් එක බොබ ඉන්නවා book racks ඉස්සරහටලා, and කාට හරි පොතක් ගන්නවත් මුකුත් කරන්න බෑ. so don't do that. ඊට අමතරව another thing is ඔයාලා ගන්න යන පොත් ටික list එකක් ලියලා අරගෙන යන්න. ඒ වෙලාවේ දැකලා ගන්න හිතන ඒවා තියෙනවා, but අනිවාර්යයෙන්ම ඔයාලට ගන්න ආස මොන හරි දේවල් ටිකක් තියෙනවා නම් ඒ ටික හොඳ ලිස්ට් එක ලියලා අරගෙන යන්න. නැත්නම් ඒ වෙලාවට අමතක වෙනවා. and another thing is මම notice කරලා තියෙන දෙයක් තමයි, අපි අර එළියේ තියෙන main book shops වල කඩවල් වලට නිකම්ම යනවා. ඒ කියන්නේ ගිය ගමන්ම යනවා. and ඒවෙන් සමහරලාට ඔක්කොම පොත් ටික ගන්නවා. but මම notice කරලා තියෙන දෙයක් තමයි, සමහරලාට ඇතුලේ, කියන්නේ main hall එක ඇතුලේ පොඩි book shops ඉන්න අපි වැඩි අහලා නැති අන්න ඒ වගේ shops වල ඒ පොත්ම ඊට වඩා අඩු ගාණකට තියෙනවා. මේක මම ගිය අවුරුද්දේ notice කරා. so පොඩක් බලන්න, අර එක පාටම එළියේ තියෙන shop එකෙන්ම ගන්න යන්න එපා. ඇතුලේ